Voice Production. අද බලපං කුඹලට දෙන ගේම කියන්න ටොස් එක දාපන් ඔබ. නෝන වැටුනොත් ඔයා පරාදයි, පොල්ල වැටුනොත් අපි දිනු. බෙහෙතොත් අපි ලෝරන් ආර කියලා. මෙන්න මෙහෙට දීපන් කාසිය. ආදම ඔබ ඉල්ලපන්. නෝන බොල්ල වැටුනේ. අපි බැට් උඹල බෝලේ අහුල බලලා. අපෝ බං අදත් උඹ ටොස් එක පරාදේ. මට නම් උඹලා පැත්ත සෙල්ලම් කරන්න බෑ. අනේ රත්තරන් එහෙම කරන්න එපා. කොහොම හරි මේ මැච් එක දිනවල දීපන්. හරි යමන් හැබැයි උඹ මේ පාර හරියට බෝලේ අල්ලපන්. හරි යමන්කෝ. අතින් බැරි නම් කටින් හරි අල්ලන්න හැකියිනේ. ඒ මුජ්ජේ උඹ ඵලයන් ඔය විකට් එක පස්සට පොඩ්ඩක්. මෙහාට ඵලයන්. පල්ලි වේ මෙහාට. ඔහොතනි. ඔයි බෝල හතරේ ඕවර් හතරක් ගහන්නේ. ආයි මැරලා යන්න. උඹ අවුට් කරන්න මට එතර බෝල් ඕනේ නෑ ඔයි. දාපන් දෙන්න තොට. උඹ කෝකටත් පොළු තුනයි කකුල් තුනයි පරිස්සම් කරන් ඉඳපන් හොදේ. පොළු තුන කිව්වේ විකට් කූරු 3ට. ඒක හරි. එතකොට කකුල් 3 කිව්වේ මොකක්ද? මට හිතෙන්නේ මුට කොහේ හරි තව කකුලක් ඇති. ඒකයි මූ ඔහොම කියන්නේ. අනේ බා මොකද්ද බා කරන්නේ? බෝලේ අල්ලපන් කොරෙද්ද? ඒ බා උඹට සරමක් ගෙනත් දෙන්නේ. එතකොට බෝලේ අහුවේනේ. බූරුවා. හරි මේ පාර අල්ලන්නම්. කුඹ බෝලේ දාපන්කෝ. හරි. උඹ ඉදපන්කෝ. උඹ මේ පාරත් බෝලේ අල්ලුවා නැතුනොත් තෝ මේ ග්‍රවුන්ඩ් එකේ වට 10ක් දුවන්න ඕන. අද තමයි ජිල්බුවා බෝල ගහන අන්තිම දවස්. කොටයි ඉදපන්. මොකද බං? ධෝනි ගෝල් අබ්බා. හෙලෝ ධෝනි මැනික බත් කෑවද? බත් කෑවද? වරෙන්ක තෝවද ගෙදර? මොකීකද මිනිහ මේ වාහනේ තියෙන යට ඇඳුම්? තෝ වරෙන් අද ගෙදර? අරනේ අමාරු. දැන් ගෙදරින් කාලත් ඉවරයි. පදාපන් බෝලේ. දවත් ඔබේ ගෑණි තුන් කරලා ඉවරේ. දැන් ගහපන්කෝ. අඩෝ අපේ යන්ටයි නැතු මුකට් ගහනවනේ. ඉඳපන්කෝ. බෝලේ අල්ලපන් ජිල්බුවා බෝලේ අල්ලපන්. අරේ උකා බයි ජිල්බුවා ඉවරයි. දුවම්මෝ. ඔයි මල්ලි නැගිටපන් ඔයි නැගිටපන් මල්ලි නැගිටපන් ඔයි මොකද්ද උනේ උඹට මම මේ කොහෙද ඉන්නේ මට මොකක්ද උනේ මල්ලි උඹට විතරේ උඹවත් දන්නේ ඒ වුණාට වැඩක් නෑ උඹ දැන් ජොකා පිටින් මේ ගහුන් දෙකේ දුවන්න ඕන අඩෝ උඹ කියන්නේ ගහෙන් වැටුණු කොනාට මිනිහා යනවා වගේ වැඩක් නේ බා අඩේ පුණ්ඩේ තෝ දෙමළද හරි ගුරුන්ට උනත් ඉලක්කම් පැටලෙනවනේ ඔතන මුටින්නේ කිව්වේ අඩෝ කවුද මේ ඇන්ටර් ඇතුව මේ ඒරියා එකේ ක්‍රිකට් ගහනවා ඇමිනේ නවා අඩෝ නෑන්ට අපි උඹට කතා කරන්න හිටියවා හරි උඹ ඔච්චර වැඩෙන්න මන් දාන්න උඹ ගහපන්කෝ දාපන්කෝ බලන්න හරි ඔන්න බලපන්කෝ උඹට බැට් එක උස්සන්න දෙන්නේ මහේල ජයවර්ධන වගේ බෝල් ටික දාලා දෙන්න බලපන් නැද්ද කියලා මහේල ජයවර්ධන කවද්ද බං බෝලේ දෙන්නේ මුට්ට ටැක් අනේ බං මේ බෝලේ පැනලි කෙසේ වෙතත් උඹ බෝලේ හැට තැනට දාලා පෙන්නපන්කෝ එන්න මේ තියන් බෝලේ ඕනද බං මං දැම්මේ මම දාපු උඹලා දන්නව නෑ කියලා වැඩන්නේ හරි යන්න කියන්න බර කාන්තිරේ සඳුරේ දාපුවා ගැනද ඔය කියන්නේ මට උඹේ කාරේද බං ඕ කියන්නේ මංගේ බෝලේ දාපුවා ඒක මිස ඌරුවා
පළවෙනි බෝලේ වයිට් නේ බං. හරි පොඩ්ඩක් ඉඳපන්. මහේලා ආවේශ වෙනකන්. මොන වේස වෙනකන්ද? ආවේශ බං ආවේශ. මොන ඒසකමක්ද බං ඒ? Hi boy. No boy. අනේ බං ඇන්ටා ඔබ බෝල 150ක් විතර දැම්මනේ. ඔබට බෝල දාන්නත් බෑ. ඔබට බෝල ගහන්නත් බෑ. ඔබ ගිහලා ගහපන් ජීල්. ඔයි උඹට ඔය බෝල හරියන්නේ නැත්තම් අර දිල එකකගේ බෝලයක් ඉල්ලම් බරේ. දිල එකක බෝල මේ ලොකුවට දිනනවා ඈ. හරි බං. මට බෝලේ දාන්න බැරි වුණාට බෝලෙට හොඳට ගහන්න පුළුවන්. ඉඳපන් පොඩ්ඩක්. මූ හිතන් ඉන්න මූ රිකට් ඔස්තාර් කියලා. ඔන්න දීපන් බලන්න මුඩ බැට් එක දාගනින් ගහපන්. බලපන් ගහන ගැහිල්ල. පල්ලි මම ගහපු කොච්චරද කියනවා නම් අන්තියේ පාමිසිර කතා කරන්න පුළුවන් නම් ඒක කියයි මං ගහපු ගෙයි. ඒක දැනගනින් උඹ. ඕහෝ පල්ලි පොඩ්ඩක් ඉන්න. උන්සු උත්තරේ හදා ගන්නක. ඒක කන්න බොන්න දීලා හැදු. බගහන තලු දැන් පේනවනේ මූ ගහපු එකට කොහමද ගැහුවේ කියලා. හරි පොඩ්ඩක් ඉඳපන්. පළවෙනි බෝලේ ට්‍රෑල්. දෙවෙනි බෝලේ ඉඳන් ගහන්නේ. ඉඳපන් පොඩ්ඩක්. ආයෙනම් මේ බෝලට ගාලා බලපන්කෝ. මොකද්ද බං? සපත්තු දාලා බොටම් දාලා බලන නිකන් ජැන්ඩියට නම් එන්නේ. බලපන් බෝලේ කර ගන්න බෑනේ බං උඹලට. උඹත් බරු කොයියනේ යන්ටා. අපේ හිතා ගන්න පුළුවන් ඔබ ගහපු වගේ තරම. අනේ මේ යන්ටා. උඹට ගහන්නත් බෑ දාන්නත් බෑ බං. ඒ වුණාට මාළුවට ක්‍රිකට් ඔස්තාර් කියලා හිතන් ඉන්නේ. ඒවයි වැඩක් නෑ. අපේ වෙලාවක් කන්නට උඹ මෙතනින් ඵලයක්. උඹ ක්‍රිකට් ඔස්තාර් වුණාට වැඩක් නෑ. උඹට ක්‍රිකට් නෑ. තේරුම් ගනි. ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ? මොකද්ද මම කරපු වැරද්ද? මට හැම එකාම බනින්නේ ඇයි? මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. හැම කොල්ලම බයිනවනේ. නෝන්ඩි වෙලා දැන් නම් එපා වෙලා තියෙන්නේ. මම යන්න ඔළුව හැරිච්ච අතේ. ඕහෝ මල්ලි කොහොම ටිකක් ඉන්නකෝ. ඔයා කවුද අයියේ? ඔයාට විතරක් නෙවෙයි මල්ලි. මේ ලෝකේ හැම මිනිස්සෙටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තිබුණා කියලා ඒවෙන් පැනලා යන එක නෙවෙයි මල්ලි වැදගත්. පළවෙනි පාරට වඩා දෙවෙනි පාර ප්‍රශ්න වලට හොඳින් මුහුණ දෙන්න. දැන් ඔයා මට මොකද්ද කරන්න කියන්නේ? එක බෝලයක්වත් බැට් එකේ වැදුන්නේ නෑ අයියේ. මල්ලි මම මල්ලිට දෙන්න සුපිරි බ්‍රෑන්ඩ් එකක්. මල්ලි මෙන්න මේකෙන් try කරලා බලන්නකෝ. අම්මට හුටු මොකද්ද අයියේ මේ බාණ්ඩේ? මල්ලි මේ බ්‍රෑන්ඩ් එකට ඔයා ගහන්න ඕනේ නැහැ. බෝලේ ඇවිල්ලා ඉබේම වදිනවා. අඩෝ මූ ලැජ්ජ නැතුව ආයෙත් එනවනේ. දෙන්න මං උඹට බෝලයක් තුන් සූත්‍රෙම කුඩු වෙලා යන්න. බැට් එකේ අවුලක් නෙවෙයි. මූට ඇත්තටම ක්‍රිකට් බෑ. මාත් එක්කම පදාපන්. බලන්න ආවේ උංග කලකින් දැක්කේ නැති නිසයි බලන්න ආවේ